රටක් වශයෙන් දෙකඩ වෙන්න ගිය රටක් නැවත ඒක එක්සසියත් කරලා අපට දුන්නු දායාදේ වෙනුවෙන් දුන්නු දවසට අදට අවුරුදු 16ක් වෙලා තියෙනවා. හැබැයි සමත සමාධිය ආරම්භ බලපුවාම ඒ කෘතගුණ දැක්වීමට කොයිතරම් පිරිසක් ඉන්නවද කියන කතාව අපිට ප්‍රශ්නාර්ථයක්. අපේ සිතේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු ජීවිතේ කැප කළ ජීවිතේ පූජා කළ ඇස් ඉස්මස්ලේ දන් දුන්නු සියලු රණවිරුවන් සිහි කරන එක අපේ යුතුයකම. නීතිඥ ලක්මාල් නීතිඥවරයාගෙන් අවසරයි. ඒ වගේම මෙතන පැමිණිච්ච සියලුම විශ්‍රාමික සහ උගත් බුද්ධිමත් සියලුම සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. 1988 මම 2023 වෙනකල් මුදා මම නොයෙකුත් නියත තනතුරු කරලා තියෙනවා. අවසාන වකවානුවේ මම විශ්‍රාමයේදී මම හිටියේ පාණ්ඩලික නිලධාරි දෙක පුහුණු මින්නේරිය හමුදා කඳවුරේ. මේක ඇත්තටම සමරන්දුර 18 නෙමෙයි 19 වෙනිදා. මොකද 19 වෙනිදා වෙද්දි මම මාස 5කින් ගෙදර ඇවිල්ලා නෑ නිමාඩු ඇවිල්ලා. යුද්ධය අවසන් කරලා වෙල ප්‍රභාකරන්ගේ මිනිහ දැක්කරපත් තමයි මට නිවාඩුවක් එන්න හිතුනේ. ඒ කියන්නේ 1988 මම යුද හමුදාට දැන්දෙද්දී බීසර යුගයේ ඕගොල්ලන් මතක ඇති සමහර කට්ටියට අවුරුද්දක නිවාඩුව වෙන්නේ. ගෙදර එන්න දෙන්න මොකද අපිව ඉලක්ක කරගෙන ඉන්නවා අපිව ඝාතනය කරනවා. ඉතින් මම අවුරුද්දක නිවාඩුව ආවේ පළවෙනි. ඒ වගේම මම වසර එකමාරක් වැනි කාලයක් ඉන්දියාවේ පුහුණුවක් කරා. ඒකෙත් ඔබ තමුන්වන්සලාට සේවය කරන්න ශිල්ප දැනුම ගෙන්නේ. මම ඇත්තටම ගොඩාක් සතුටු වෙනවා සන්තෝෂ වෙනවා මුළු සමස්ත ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් වෙනුවෙන්. මෙවැනි උත්සවයක් පවත්වලා මාව මේ ස්ථානයට ගෙනල්ලා මේ වාගේ උත්සවයක් කරන්න සත්‍ය ධෛර්යය ලබා දුන්නු නීතිඥ ලක්මාල් මහතාට ඒ වගේම විහාරාධිපතිතුමාටත් මගේ හදවතින්ම ස්තුති ප්‍රකාශ කරමින් කතා කරන්නේ. අපි හැමදාම අපි හදවතේ බුදුමල ජීවත් වෙනවා. අපි ඒ ගෞරවය අත්හරින්නේ නැහැ. අපි වෙනුවෙන් මේ ජාතියේ මාතෘත්වය වෙනුවෙන් පිතෘත්වය වෙනුවෙන් දිවි දුන් සියලු දෙනා අපි අනුස්මරණය කරන්න ඕන. අපි පහනක් පත්තු කරලා ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අපි ලෑස්ති කරලා තියෙනවා පහන. ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා පහනක් පත්තු කරලා අපේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් ජීවිතේ පූජා කළ සියලු රණවිරුවන් වෙනුවෙන් ස්මරණය කරමු. Paul, Hill. Ini. Kita